පැවිද්දා කියලා කියන්නේ සමහර වෙලාවට මේ රටේ විතරක් නෙවෙයි මේ මුළු ලෝකෙම සමහර වෙලාවට වැඩිපුරම මේ ඉරිසියාව කියන දෙයට ලක් වෙන කෙනා වෙන්න පුළුවන්. කන්තෝරුව විවේචනය කරන ගිහි පැවිදි බොහෝ දෙනා අතර හුදෙක්ම ඉරිසියාව මතම පදනම් වෙලා. ඉරිසියාව නිසාම ඔහු විවේචනය කරන අය ඕන තරම් ඇති. මම අවිහිංසාවාදියානේ. ඒ පිළිබඳ කාටවත් මේ විවාදයක් තියෙන්න හැටියක් නැහැනේ. කවුරු හරි පැවිද්දෙක් මෙහෙම කියනවා නම් ඔහු පැවිද්දෙක් නෙමෙයි. නිවන කියන්නේ මේ නැවත ඉපදෙක නතර කරන්නේ. කන්තෝරුවේ කියලා කියන්නේ මේ නිකම්ම නිකන් මේ මිත්‍යා දෘෂ්ටිකයෙක් නෙමෙයි. අමු මිත්‍යා දෘෂ්ටිකයෙක්. කන්තෝරුවේ කියන්නේ නිකම්ම නිකන් මිත්‍යා දෘෂ්ටිකයෙක් නෙමෙයි. අමු මිත්‍යා දෘෂ්ටිකයෙක්. අමු මිත්‍යා දෘෂ්ටිකයෙක්. කන්තෝරුවේ විකෘතිය හෙළිදරව් කළේ මම. ඉතින් මගේ වීඩියෝ එක අරගෙන පොයින්ට් ඔෆ් පවිත්‍ර කන්තෝරුවේ පවිත්‍ර කරන්න විශාල උත්සාහයක් දරනවා දැක්කා. මුලින්ම කියන්න ඕන මේ ඉරිසියාව කියන එක ගැන. මොකද අපි මේ කන්තෝරුවේ විවේචනය කරන්නේ ඉරිසියාවට කියලා ගොඩක් අය කියනවා අපි දකිනවා. ඉතින් මේ පැවිද්දා ඉරිසියාවට ලක් වෙනවා කියන එක මම නොදන්න දෙයක් නෙමෙයි. මම ඒක හොඳට මේ අවබෝධ කරගෙන තියෙන හොඳට අධ්‍යයනය කරලා තියෙන ඒ වගේම මම ගොඩක් කතා කරලා තියෙන මාතෘකාවක් මේක. පැවිද්දා කියලා කියන්නේ සමහර වෙලාවට මේ රටේ විතරක් නෙවෙයි මේ මුළු ලෝකෙම සමහර වෙලාවට වැඩිපුරම මේ ඉරිසියාව කියන දෙයට ලක් වෙන කෙනා වෙන්න පුළුවන්. ඒ ගැන මම හොඳාකාරව මේ දන්න මේ හොඳට අවබෝධ කරගෙන ඉන්න කෙනෙක් මම. ඒ නිසා ඒ පිළිබඳ කිසි ගැටලුවක් නැහැ. ඒ කියන්නේ කන්තෝරුව විවේචනය කරන ගිහි පැවිදි බොහෝ දෙනා අතර හුදෙක්ම ඉරිසියාව මතම පදනම් වෙලා. ඉරිසියාව නිසාම ඔහු විවේචනය කරන අය ඕන තරම් ඇති. ඒක මම නෑ කියන්නේ නෑ. හැබැයි මේක මට අදාළ නෑ. මට කිසිසේත්ම මේ ඉරිසියාව කියන එක අදාළ නෑ. මොකද මම අවිහිංසාවාදියානේ. ඒ පිළිබඳ කාටවත් මේ විවාදයක් තියෙන්න හැටියක් නෑනේ. ඒ නිසා අපි අවංක අවිහිංසාවාදීන් කියන බව අපි තහවුරු කරලා තියෙන්නේ මේ සමාජයේට. එතකොට අපි කරන විවේචන කිසිසේත්ම ඉරිසියාව මත පදනම් වෙලා කරන විවේචන නෙමෙයි. අපි යමක් හෝ යමෙක් විවේචනය කරනවා නම් ඒක අනිවාර්යයෙන්ම සත්‍යය, යුක්තිය, ධර්මය වෙනුවෙන් කරන විවේචනයක්මයි. කන්තෝරුවේ ධර්ම විකෘතිකයෙක් කියන බව මම මුල්වරට හඳුනාගත්තෙත් ඒ වගේම මම හෙළිදරව්ව කළෙත් ඔහු ගැමුණුගේ channel එකට ඇවිල්ලා මේ පුනර්භවය සම්බන්ධයෙන් කරපු ප්‍රකාශනයේදී ඒක තමයි මම විවේචනයට ලක් කළේ. මොකද ඔහු ඒ channel එකට පැමිණිලා පැහැදිලිවම කිව්වානේ පුනර්භවය කියන එක මේ මොකද්ද මේ වැඩක් නෑ, ඒක හොයන්න ඕනේ නෑ, අවශ්‍ය නෑ කියලා. ඒක පිළිබඳ මේ සැකමතු කරලා කිසිසේත් මේක හොයන්න ඕනේ නැති දෙයක් කියලා එහෙම ප්‍රකාශනයක් කළා. එතකොට පැවිද්දෙකුට කිසිසේත්ම මේ වගේ ප්‍රකාශනයක් කරන්න බෑ. කිසිසේත්ම අයිතියක් නැහැ. කවුරු හරි පැවිද්දෙක් මෙහෙම කියනවා නම් ඔහු පැවිද්දෙක් නෙමෙයි. දැන් පවිත්‍රලා මේවා දන්නේ නැහනේ. මේවා තේරුම් අරගෙන නෙමෙයි මේ පවිත්‍රලා මේ කතා කරන්නේ. පැවිද්දෙකුට කිසිසේත්ම අයිතියක් නැහැ පුනර්භවය කියන එක පිළිබඳව සැකකරන්න හෝ සැකය ඇති කරවන්න කිසිසේත්ම අයිතියක් නැහැ. දැන් කෙනෙක් මහාන වෙන්නේ මොකටද? මහාන වෙන්නේ නිවන් දකින්නනේ. එතකොට නිවන කියන්නේ මොකද්ද? නිවන කියන්නේ මැජික් එකක් නෙමෙයි. නිවන කියන්නේ මේ නැවත ඉපදෙක නතර කරන එක. අපි හැමෝම මරුණට පස්සේ ඉපදෙනවා. ඒක නවත්තන එක තමයි මේ නිවන කියලා කියන්නේ. එතකොට එහෙනම් කවුරු හරි කෙනෙක් පැවිද්දෙක් මේ මොකද්ද පුනර්භවයක් නැහැ, පරලොවක් නැහැ කියලා ඒක මේ සැකයි නම් එයාට එතනින්ම එයා පැවිද්දෙක් නෙමෙයි. එතනින්ම එයාගේ පැවිද්ද අහෝසි වෙලා පිරිහිලා ඉවරයි. ඒ තරම් බරපතල ප්‍රකාශනයක් මේක. මේවා දැනගෙන නෙමෙයිනේ මේ පවිත්‍රලා කතා කරන්නේ. මේවා දැනගෙන නෙමෙයිනේ. බෞද්ධයෙක් බවට පත්වීමේ පළවෙනි පියවර සම්මා දිට්ඨිය කියලා අපි දන්නවානේ. බෞද්ධයාගේ පළවෙනි පියවර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි එක සම්මා දිට්ඨිය. ඒක කවුරුත් දන්නවානේ. හැබැයි
කවුරුවත් නොදන්න දෙයක් තියෙනවා. ඒ තමයි සම්මාදිට්ඨියේ කොටස් දෙකක් තියෙනවා. ලෞකික සම්මාදිට්ඨිය සහ ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා. එතකොට සම්මාදිට්ඨියෙත් කෙනෙක් පළවෙනියෙන් ඇති කරගන්න ඕන මුලින්ම පිළිටන්න ඕනේ ලෞකික සම්මාදිට්ඨිය. ඔය ලෞකික සම්මාදිට්ඨිය යටතේ තමයි අත්ති පරලෝකෝ කියන එක. පරලෝක ඇත කියලා ගන්න ඕන. පරලෝක ඇත කියලා ගන්න ඕන. මේ ඒ පරලෝක පිළිබඳ සැක තියෙනවත් මේ පරලෝක නැහැ කියලා කියනවත් එහෙම මේ වැනෙන මේ දේවල් මේ ශාසනයේ නැහැනේ. මොකක් හෝ දෙයක් ගැන කියනවා නම් අදහනවා නම් විශ්වාස කරනවා නම් ඒක හරියට ඉන්ද්‍රකීලයක් වගේ ඒ විශ්වාසය තුල පිහිටන්න ඕනේ. එහෙම වැනෙන දේවල් මේ ශාසනයේ නැහැ. ඒ අනුව ලෞකික සම්මාදිට්ඨිය තමයි පළවෙනි පියවර. ඒකේ පියවර 10 ඒකේ කරුණු 10ක් තියෙනවා. ඒ කරුණු 10න් එකක් තමයි අත්ති පරලෝකෝ කියන එක. පරලෝකයක් ඇත කියලා ගන්න එක. එතකොට එතනම නැහැ කියලා කියන්නේ. එතනම නැහැ කියලා කියන්නේ. එතකොට මේ බෞද්ධ කමේ පළවෙනි ස්ටෙප් එකම පළවෙනි පියවරම ප්‍රතික්ෂේප කරන එක මේ කරන්නේ. ඉතින් මේක සුළුපටු මේ ප්‍රකාශනයක් නෙමෙයි. මේ අනුව ගත්තාම කන්තෝරුවේ කියලා කියන්නේ මේ නිකන් මේ මිත්‍යා දෘෂ්ටිකයෙක් නෙමෙයි. අමු මිත්‍යා දෘෂ්ටිකයෙක්. දැන් මම එතනදී මේ මිත්‍යා දෘෂ්ටිකයා කියලා කිව්වා කියලා තමයි මේ පවිත්‍රයට ගොඩක් රිදිලා තියෙන්නේ. මම නැවතත් කියනවා කන්තෝරුවේ කියන්නේ නිකන් මිත්‍යා දෘෂ්ටිකයෙක් නෙමෙයි. අමු මිත්‍යා දෘෂ්ටිකයෙක්. අමු මිත්‍යා දෘෂ්ටිකයෙක්. ඊළඟට මේක පිරිහීමේ ලකුණක් හැටියට සඳහන් වෙනවා මහා පරිනිබ්බාන සූත්‍රයේ. දැන් ඔය කවුරුත් දන්නවා ඇතිනේ මේ සප්තපරිහානීය ධර්ම ගැන. පවිත්‍රත් දන්නවා ඇති සමහරවිට සප්තපරිහානීය ධර්ම ගැන අහලා ඇති, කියවලා ඇති. ඕක තියෙන්නේ මේ මහා පරිනිබ්බාන සූත්‍රයේ. ඉතින් හැමෝම දන්නේ අපරිහානීය ධර්ම 7යිනේ. හැබැයි මහා පරිනිබ්බාන සූත්‍රයේ තියෙනවා අපරිහානීය ධර්ම 48ක් ඔක්කොම. ඒ 48න් පළවෙනි 7 විතරයි ගිහියන්ට දේශනා කරලා තියෙන්නේ. අනිත් 41ම දේශනා කරන්නේ පැවිද්දන්ට. එතකොට පැවිද්දෝනේ බණ කියන්නේ. ඒකින්ද ඒගොල්ලෝ හැමදාම මේ කියන්නේ අර ගිහියන්ට දේශනා කරපු පළවෙනි අපරිහානීය ධර්ම 7 විතරයි හැමදාම අපරිහානීය ධර්ම ගැන කතා කරනකොට ධර්ම දේශනා කරනකොට හාමුදුරුවෝ කියන්නේ. අර හාමුදුරුවන්ට දේශනා කරපු ටික කියන්නේ නැහැ. හාමුදුරුවන්ට දේශනා කරපු අනිත් අපරිහානීය ධර්ම 41කින් එකක් තමයි පුනර්භවයේ ඇති කරන තෘෂ්ණාවෙන් මිදීම සඳහා කටයුතු කිරීම පැවිද්දාට නොපිරිහීමට හේතුවක්. එහෙම නැත්නම් ඒක පැවිද්දාගේ අපරිහානීය ලක්ෂණයක් කියලා මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙනවා. ඉතින් පවිත්‍රකෙන් මම නැවත අහන්නේ මේ වගේ මේ විකෘතිකයන්ට සහතික දෙන්න ඔයාට මොකද්ද තියෙන සුදුසුකම්? ඔයා මේවා දැනගෙනද මේ කතා කරන්නේ? පවිත්‍ර විතරක් නෙමෙයි. පොදුවේ මේ අපිව විවේචනය කරන හැමෝගෙම මම මේ අහන්නේ. හැමෝටම මම මේ කියන්නේ ඕගොල්ලෝ මේ මොනවද දැනගෙනද ඔය කතා කරන්නේ? මේ ඕගොල්ලන්ට මොකක්ද තියෙන සුදුසුකම? මේ වගේ විකෘති දේශනාවලට මේ චරිත සහතික දෙන්න මොකක්ද ඕගොල්ලන්ට තියෙන සුදුසුකම? ඊළඟට කාලයක් අපිත් එක්ක මේ මස් වලට ගහමරාගත් ගලගම උන්නාන්සේ නම් කියන්නේ දැන් මේක මේ ගැමුණුයි කැකිරාවේ සුදස්සනා එකතු වෙලා කරපු කුමන්ත්‍රණයක් කියලානේ. ඔව් එහෙම දේවල් වෙන්න පුළුවන්. ඒක මම පිළිගන්නවා. පැවිද්දෙකින් කුමන්ත්‍රණයකට අහු වෙන්න පුළුවන්. උපක්‍රමිකව මොනවා හරි වැරදි දෙයක් නරක දෙයක් කියවා ගන්නවා වෙන්න පුළුවන්. එහෙම දේවල් මේ සිද්ධ වෙන්න පුළුවන්. ඒක කිසි ගැටලුවක් නැහැ. හැබැයි ගැටලුව තියෙන්නේ ඇයි එහෙම දෙයක් වුණා නම් එයාට කෙලින් ඒක කියලා මම මේ වගේ මේ කුමන්ත්‍රණයකට අහු වුණා, උගලකට අහු වුණා කියලා ඒක පිළි අරගෙන ඇයි මේක නිවැරදි කරන්න බැරි? මේ වෙනකන් ඔහු ඒ ප්‍රකාශනයේ කිසිම නිවැරදි කිරීමක් කරලා නැහැ. ඒ වෙච්ච වැරද්ද නිවැරදි කරනවා වෙනුවට තව මේ වගේ බරපතල විකෘතීන් දවසින් දවස මේ පුද්ගලයා සමාජගත කරමින් ඉන්නවා. දැන් ඔය ඔහුගේ මේ ප්‍රසිද්ධ ප්‍රකාශනයේ බවට පත් වෙලා තියෙන ඔය අචින්තිතම්පි බවදි චින්තිතම්පි විනාශති කියන එක මේක සම්පූර්ණ වැරදි අර්ථයක් තමයි ඔහු මේ ඉදිරිපත් කරන්නේ. මේ ගාථාවෙන් කියන්නේ නෑ මේ ඔය සාමාන්‍ය ලෝකයා කියන මේ අනේ මේ වෙන දේවල් හිතා ගන්න බෑ මේ ලෝකේ කියලා අර මේ ඒ මොකද්ද කලකිරීමෙන් හරි ඒ මොකද්ද මේ නෙගටිව් thinking මත පදනම් වෙලා කරන ඔය ප්‍රකාශනයේ නෙමෙයි මේ ප්‍රකාශනයේ අදහස. මෙතන කියන්නේ
හිත හිතා හිටියට යමක් ලබා ගන්න බෑ කියලායි ඒ ගාථාවේ කියන්නේ. හිත හිතා හිටියට යමක් ලබා ගන්න බෑ. යමක් ලබා ගන්න උත්සාහ කළ යුතුයි කියන එකයි මේ කියන්නේ. තව විදිහකට කියනවා නම් මේක අර අප්පමාදෝ අමතපදං කියන එකම කියපු තව විදිහක් මේක. හැබැයි දැන් මතු කරන්නේ ඒ අර්ථයද බලන්නකො. මතු කරන්නේ සම්පූර්ණ අප්පමාදෝ අමතපදං කියන එක යට කරලා. ඒ කියන්නේ උත්සාහ කළාටත් වැඩක් නැහැ. හිතන පතන දේවල් බලාපොරොත්තු වෙන දේවල් මේ ලෝකේ ලැබෙන්නේ නැහැ කියලා නිකන් අර ඉබේ ලැබෙනකන් එහෙම නැත්නම් දෙවියන්ගෙන් ලැබෙනකන් බලන් ඉන්න විදිහේ ඒ වගේ අර්ථයක් තමයි දැන් කන්තෝරුවේ මේකට දීලා තියෙන්නේ. ඉතින් මේක හරියට ගත්තොත් අර බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ තිබුණා මේවා පුබ්බේකත හේතුවාදේ ඊළඟට නීතිවාදේ ඊශ්වර නිර්මාණවාදේ එහෙම නැත්නම් මේ දේව නිර්මාණවාදේ වගේ අදහසක් තමයි මේ දෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ තුනම ප්‍රතික්ෂේප කළා. පුබ්බේකත හේතුවාදය කියලා කියන්නේ සියලු දේ පෙර කර්මෙන් වෙනවා කියන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. ඊළඟට නීතිවාදය කියලා එකක් තිබුණා ඒ කාලේ. ඒ කියන්නේ මේ සත්වයාට මේ මොකක් හරි නියමයක් තියෙනවා. ඒ නීතිය, ඒ නියමය ඉක්මවා යන්න බෑ කියන අදහස තමයි නීතිවාදය කියලා කියන්නේ. ඒක අනිවාර්යෙන් බාර ගන්න ඕන කියන එක. ඊළඟට ඊශ්වර නිර්මාණවාදය. එහෙම නැත්නම් දේව නිර්මාණවාදය. දෙවියෝ නම් අපිව නිර්මාණය කළේ දෙවියෝ අපිට නියම කරපු විදිහටම අපි ජීවත් වෙලා මෙරිලා යන්න ඕන. අපේ නිවන වේවා, සුගතිය වේවා, දුගතිය වේවා, ඒ හැමදේම තීරණය කරන්නේ අපිව නිර්මාණය කරපු දෙවියා කියන අදහස. මේ සංකල්ප තුනම බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරලා තමයි මේ උත්ථානවතෝ සතිමතෝ කියලා දේශනා කළේ. ඊළඟට අප්පමාදෝ අමතපදං කියලා දේශනා කළේ. හැබැයි ඒ අර්ථය යටපත් කරලා අර මේ බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු නීතිවාදී, ඊශ්වර නිර්මාණවාදී, පුබ්බේකත හේතුවාදී අදහසක් තමයි දැන් මේ ප්‍රකාශනයට දීලා තියෙන්නේ. ඊළඟට තව ප්‍රකාශනයක් කරනවා අපි දැක්කා මේ කෙනෙක්ගේ හිතක් රිදෙනවා නම් ඇත්තක්වත් කියන්න එපා කියලා. ඉතින් මේකත් බරපතල වරදක්. හරියට ගත්තොත් මේ ලෝකේ ඇත්ත කතා කරලා අනුන්ගේ හිත රිද්දපු කෙනෙක් තවත් නැහැ බුදුරජාණන් වහන්සේ තරම්. ඒක කොච්චරද කියලා කියනවා නම් සමහර වෙලාවවල මේ ඇත්ත බුදුරජාණන් වහන්සේ ඇත්ත හෙළිදරව් කළාම භික්ෂුන් වහන්සේලා දහස් ගණන් දිවිනසාගත්තු අවස්ථා පවා තියෙනවා. ඊළඟට තව කියනවා බුදුරු පහළ වෙලා සිංහනාද කරනකොට කල්ප ලක්ෂ කෝටි ගණන් දිව්‍ය විමානවල ඉන්න දිව්‍ය බ්‍රහ්මයෝ කම්පණයටපත් වෙනවා කියලා. එතකොට කන්තෝරුවේ කියන විදිහට මේ ලෝකේ එහෙනම් ලොකුම වැරද්ද කරලා තියෙන බුදුහාමුදුරුවෝ. ඉතින් මේවා මොනතරම් බරපතල භයානක විකෘතීන්ද. ඉතින් කන්තෝරුවේත් ක්‍රිස්තියානි කෙනෙක් කියලා අපිට දැනගන්න ලැබිලා තියෙන එක අපි හරියට දන්නේ නැහැ. තහවුරු කරගෙන නැහැ. හැබැයි මීට පෙරත් ක්‍රිස්තියානි කෙනෙක් ඔය වගේම කන්තෝරුවේ වගේම මේ ජනප්‍රිය වුණානේ. කිරිබත්තු ජූඩ් කබ්‍රාල් මස්බන කර්මාන්ත නිර්මාතෘ අපේ හොඳම යාළුවා. ඉතින් එයත් ওই විදිහටම මිනිස්සුන් මේ පොළඹවාගෙන රවට්ටගෙන අන්තිමට ඕකමනේ කළේ. අන්තිමට සම්පූර්ණ බෞද්ධ සංකල්ප අර ක්‍රිස්තියානි සංකල්ප මේ වල මුහුණුවර ඒවට දුන්නා. ඒක තමයි අන්තිමට කළේ. ඉතින් අපිට පේන විදිහට කන්තෝරුවෙත් මේ යන්නේ ඒ වගේම ගමනක් තමයි. ඒ නිසා පවිත්‍ර මේ කුණු කන්ද හොදන්න ඔයාට කිසිසේත්ම පුළුවන් කමක් නැහැ. මේකෙන් වෙන්නේ ඔයත් කුණු නාගෙන තවත් දහස් ගානකට ලක්ෂ කෝටි ගානකට ඒගොල්ලන්ගේ ඇඟේ කුණු ගාවලා කුණු තවරලා මහා විනාශයකට තමයි මේ යන්නේ. ඒ නිසා ඔයාට ශාසනය ගැන සැබෑ හැඟීමක් තියෙනවා නම් අවංක හැඟීමක් තියෙනවා නම් මේ කාරණා නිසියාකාරව තේරුම් අරගෙන මේවට සහතික දෙන්න. ධර්මයේ ගැන කඳුලක දැනුමක් නැති මේ අඥාන අඳබාලයෝ මේ වගේ දේශනාවලට චරිත සහතික දෙන්න යාමෙන් තමයි මේ විනාශය සිද්ධ වුනේ. ඉතින් ඔයත් ඒ වගේ විනාශයකට තමයි මේ ශාසනය මේ අදගෙන යන්න හදන්නේ. ඒ නිසා එක්කෝ ඕක නිවැරදි කරන්න එහෙම නැත්නම් ඔයාටත් පුළුවන් කන්තෝරුවේ එයාගේ මේ අනුගාමිකයෝයි ඔක්කොමත් එකතු වෙලා නිරේට යන්න ඔයාටත්
පාර කපා ගන්න පුළුවන්.